ඔන්න යාළුවනේ වෙනදා වගේම අදත් ඔයාලා ගොඩක් ආසාවෙන් බලන ජහුට ටෙලි නාට්‍ය ගැන ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් මම වීඩියෝ එක අවසානයේදී ඔයාලගෙන් අහන ප්‍රශ්නෙටත් උත්තරේ කියන්න. ජහුට ටෙලි නාට්‍ය මේ වෙද්දි සමාජයට ලොකු ආදර්ශයක් සපයමින් තමයි ඉදිරියට ගලාගෙන යන්නේ. සමාජයේ විවිධ පුද්ගලයන් අතර තියෙන ගැටලු සහ ඒවාට එකිනෙකා මුහුණ දෙන විවිධ ස්වරූප මේ කතාව හරහා මනාව පෙන්눔 කරලා දෙනවා. කතාවේ මේ වෙද්දී සමාධි ඉන්නේ දරා ගන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක. තමන් ආදරය කරන කෙනා එයාව ඩිවෝස් කරන්න හදනවා. ඒ වගේම සමාධිගේ අම්මයි තාත්තයි එයාව අතහැරලම දාලා. සමාධි මොනතරම් ඉහළ ධනපති පන්තියක වුණත් එයාගේ හිතේ දුක කියන්නේ ඉන්නේ දුප්පත් සමන්ති විතරයි. ඉතින් එහෙම දරා ගන්න බැරි ප්‍රශ්න කන්දක් තියාගෙනත් සමාධි තනියෙන්ම හරි ඒ දේවල් වලට මුහුණ දෙනවා. පුංචිම ප්‍රශ්න වලටත් සියදිවි හානි කරගන්න කාලෙක සමාධි කියන චරිතය තුලින් ප්‍රේක්ෂකයාට ලොකු ආදර්ශයක් සපයනවා. ඒ වගේම සමාජය තුළ තියෙන පොදු ප්‍රශ්න ගැනත් මේ කතාව ඇතුලේ හරිම අපූර්වට පෙන්눔 කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මම මේ කතාව හරිම ආසාවෙන් බලන්නේ. ඉතින් එහෙමනම් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. දැන් ඔයාට පුළුවන් තිරේ දිස් වෙන ප්‍රශ්නෙට උත්තරේ දීලම මගේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා යන්න. එහෙමනම් පරිස්සමෙන් ඉන්න.